Hi guys, welcome back to my YouTube channel. Today we are off on a trip to Kuragala. We started our journey early in the morning and now we are on the bus. We reached Ratnapura at around 6 am. Now we are on our way to visit the famous Saman Devalaya and explore this beautiful place. We first offered flower lamps and paid our respect to the Buddha. This is a video we recorded inside the temple. As we are heading to the Saman Devalaya, take a look at this amazing view. The morning sun is just beginning to rise and everything looks so beautiful and peaceful. This is a video of us having breakfast at the temple. We reach Kuragala temple around 10 am. This is our first view of Kuragala. Kuragala රජමහා විහාරය තියෙන්නේ ශ්‍රී ලංකාවේ සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ ප්‍රදේශයේ පිහිටි ඉතාමත් වැදගත් ඓතිහාසික පුරාවිද්‍යාත්මක සහ ආගමික වටිනාකමක් යොත් පූජනීය ස්ථානයක්. කූරගල රජමහා විහාරයේ ඉදිකර ඇති සිංහ රූපයෙන් නිරූපණය වන්නේ 1971 ඉඳන් 2021 දක්වා වූ දශක 5ක කාලය තුළ කූරගල පූජනීය භූමිය විවිධ අන්‍යාගමික බලපෑම් වලින් බේරාගෙන යලි බෞද්ධ උරුමය තහවුරු කරන්න ඒ කැපවෙච්ච පිරිස් වෙනුවෙන් ඒ සඳහා උපහාරයක් විදිහට තමයි මේ සිංහ රූපය ඉදි කරලා තියෙන්නේ. අඩි 500ක් උස පියගඩපළ සහ සිංහ ප්‍රතිමාව පහු කරාට පස්සේ අපිට හම්බෙන්නේ කූරගල රජමහා විහාරයේ ධාතු මන්දිරය. මෙම ධාතු මන්දිරය ඉතාමත් අලංකාර සහ කලාත්මක සුවිශේෂී මන්දිරයක්. මෙම ධාතු මන්දිරය හඳුන්වන්නේ අසදිස ශාක්‍ය සුගත සුගන්ධ මන්දිරය විදිහට. මෙම ධාතු මන්දිරය නිර්මාණය කරලා තියෙන දෙවන්ත නැවක හැඩයට ඒ හැඩෙන් නිරූපණය වෙන්නේ සංසාර සාගරයෙන් එතර වෙන්න උදව් වෙන ධර්ම යාත්‍රාව තමයි සංකේතවත් කරන්නේ. අපි දැන් මේ ඉන්නේ මහා ස්තූපයට යන මාර්ගයේ. මේ මාර්ගයේ යනකොට හරිම ලස්සනට අපි දැන් ඉස්සෙල්ලා හිටපු ධාතු මන්දිරය හරිම ලස්සනට පේනවා. කඳු වලල්ලකින් වඩ වුණු කොළ පාට පරිසරයක් තමයි අපිට පේන්නේ. ඉතින් මේ හැමදේම හොඳයි අවුව තමයි වැඩි. දැන් මේ පේන්නේ අපිට මහා ස්තූපය ළඟට ගියාට පස්සේ එතන පහළ තියෙන ගණ්ඩාර කුලට එහා පසින් පේන මනස්කාන්ත දර්ශනය. අපි දැන් චෛත්‍ය වැඳ පුදා ගන්න තමයි යන්නේ. මේ වෙලාවේ උදේ 11ට විතර ඇති. ඇවිදින්න නම් ඇත්තටම ගොඩක් අපහසුයි අධික අවරශ්මියෙන් හින්දා. ඉතින් ඔයාලා කූරගල යනවා නම් උදේ හරි හවස් කාලෙක හරි ගියා නම් ලේසි. ඊළඟට අපිට දකින්න හම්බෙන්නේ සමන් දෙව ප්‍රතිමාව. මේ තියෙන්නේ එතන ගත්ත වීඩියෝ එක. Around 12 noon we managed to get on the bus and continue our journey. After enjoying our lunch, we continue our journey and explored more of the area. Next, we visit this beautiful temple located on Dupate Pansala. ඇත්තටම මේ පන්සල ගොඩක් ලස්සන පන්සලක්. ඒ වගේම මේක යන්න තියෙන්නේ අපිට බෝට්ටුවකින්. පාරුවේ තමයි දාලා තිබුණේ. මම යන්න හිටියේ පාරුවේ ගොඩක් ආසාවෙන් හිටියට මට යන්න හම්බුනේ බෝට්ටුවේ. දැන් අපි මේ යන ගමන් තමයි ඉන්නේ. මේ ඇති පේන්නේ ඒ දූපතේ පන්සල තමයි. This trip was a special one with just me, my mom and my younger sister. ඇත්තට මේ ගමන නම් හරිම සුන්දරයි. හරිම ලස්සන වටපිටාවක් අපිට දකින්න හම්බෙන්නේ. මේ එතනට ගියාට පස්සේ අපිට පේන විදිය තමයි මේ.
අතරින් තමයි එන්න පටන් ගත්තේ. දැන් ඔය තව කට්ටියක් අරගෙන පාරුවක් යන ගමන් තියෙනවා අපිට පේන්නේ. This is my favorite view. I am finishing my vlog from here today. Thank you for watching.